ආයිබෝවන් දයාබර දෙමාපියනි දූ දරුවනි මේ විශේෂ වීඩියෝ එක ඔබට එවන්නේ කෙට් පෙට් සහ කෙට් පෙට් දරුවා අපේ මේ පාර බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම්ස් වලට යන ඒ දරුවන්ට දැනුවත් කිරීමේ වීඩියෝ එකක් විදිහට තමයි මේක එවන්නේ. මේ වෙද්දිත් අපි දැනුවත් කිරීම දිගින් දිගටම කරලා තියෙනවා. නමුත් මේක එවන්නේ වැඩිදුර ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධව දැනුවත් කරන්න. ඒතර 2025 අවුරුද්දේ බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම්ස් අගෝස්තු මාසේ 3 වෙනිදා අනුරාධපුර තියෙනවා. ඒතර මේ සම්බන්ධව අපි දිගින් දිගටම ඔබව දැනුවත් කළා. අපිට බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් එක්සෑම් කැලෙන්ඩර් එක හම්බුන දවසේ ඉඳලම මෙන්න මේ අගෝස්තු මාසේ එක්සෑම් එක තියෙනවා කියලා. හරි. ඒතර මේ වෙද්දී ඒතර අපේ දරුවෝ ඒකට රෙඩි කරමින් තමයි අපි ඉන්නේ. මේ වෙද්දී වලට පේපර්ස් දීලා ඒවත් චෙක් කරලා availability එක සහ කියන්නේ eligibility එක අපි දැනට දාලා තියෙනවා කොහොමද මේ දරුවන්ට එක්සෑම් එකට යන්න පුළුවන්ද බැරිද කියලා. කවුරු හරි දරුවෝගේ ඉස්සරහෙන් අපි ස්ටාර් මාක් එකක් දාලා තියෙනවා නම් පේරන්ට්ස් වලට සහ දරුවන්ට පුළුවන් අපිට කතා කරලා අහන්න මොකක්ද මේ ස්ටාර් මාක් එකෙන් අදහස් වෙන්නේ කියන එක. හොඳයි. ඒතර මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක්සෑම්ස් ගිය අවුරුදු වල තිබ්බේ ගිය අවුරුද්දේ අනුරාධපුර තිබ්බා. ඊට කලින් අවුරුද්දේ කැන්ඩි කොලම්බෝ සහ කුරුණෑගල කියන ප්ලේසස් වල තමයි තිබ්බේ. අපි ඒක රික්වෙස්ට් කරලා අනුරාධපුරට ගත්තා. මොකද ඒක ඇත්තටම අමාරු කාර්යයක් අපේ දරුවන්ට සහ දෙමාපියන්ට සහ අපිත් ගොඩක් වෙලාවට සම්බන්ධ වුණා එක්සෑම්ස් වලට. අනිත් එක තමයි එතකොට අපිට වෙන්නේ ගොඩාක් ලොකු වීදමක් යනවා නතර වෙන්න තැන් හොයන්න ඕනේ ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් වලට සහ ප්‍රයිවට් කට්ටිය යනවා නම් ඒවට ලොකු වීදමක් කෑම බීම ඔය හැම එකක්ම ගත්තාම මේ එක්සෑම් එකට ලොකු වීදමක් අපිට ගියා. ඒක නිසා තමයි ඒ යන වීදමත් ඉතුරු කරගෙන අපේ දරුවන්ට පුළුවන් දැන් අනුරාධපුරදීම මේ එක්සෑම් එක කරන්න. ඒතර මේ කෙට් සහ පෙට් කියන එක්සෑම්ස් වල එක්සෑම් ඩේට් එක තමයි මේ තියෙන්නේ අගෝස්තු මාසේ 3 වෙනිදා. ඒතර මේකට අපේ සම්බන්ධ වෙන දරුවෝ දැනට අපි ප්ලෑන් කරගෙන ඉන්න දරුවෝ තමයි මන්ඩේ කෙට් ඉන්දිකසර්ගේ 6:08 ටියුස්ඩේ කෙට් ඉන්දිකසර්ගේ 3:06 ටියුස්ඩේ කෙට් සඳන ටීචර්ගේ 3:30 5:30 ක්ලාස් එක තර්ස්ඩේ කෙට් ශමිලා ටීචර්ගේ 5:30 7:30 ක්ලාස් එක Wednesday pet කලින් ටීචර්ගේ 5:30 7:30 Saturday pet ඉන්දිකස 3:30 6:30. ඒතර මේ වෙද්දී අපි දරුවෝ ට්‍රේන් කරගෙන යනවා ගොඩක් ප්‍රැක්ටිස් ටෙස්ට් ඉවර කරලා තියෙනවා. ඒතර මේ අගෝස්තු වෙනකම් අපි දිගටම ප්‍රැක්ටිස් ටෙස්ට් තමයි කියන්නේ එක්සෑම් බේස් ටෙස්ට් ටික ඔක්කොම අපි කරනවා. ඒතර ඒ සම්බන්ධව දෙමාපියන්ට සහ දරුවන්ට ගැටලුවක් තියාගන්න බෑ. එකම දේ තමයි අපි දෙන දේවල් හරියට කරන්න ඕනේ. right. ඒතර මේක ඇතරම මේ කෙට් පෙට් කියන ඇඩ්වාන්ස් එක්සෑම්ස් දෙකක්. ඒතර මේ එක්සෑම්ස් ගොඩක් වටිනවා. මේ මම කලින් කිව්වා වගේ මේ එක්සෑම් එක ලංකාවේ කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මේකේ සර්ටිෆිකේට්ස් ඔක්කොම නිකුත් වෙන්නේ එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ. ඒතර අපේ දැනටත් ඉන්න දරුවෝ ස්ටෙප් බයි ස්ටෙප් ආපු දරුවෝත් ඉන්නවා ගොඩක්. ඒතර එයාලට මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. අනිත් දරුවන්ට තමයි මම මේ අතරම දැනුවත් කිරීම කරේ මේ එක්සෑම්ස් වල වටිනාකම සම්බන්ධව. ඒතර මේ එක්සෑම් එකේදී පේමන්ට්ස් වෙන්නේ කෙට් එක්සෑම් එක 20700ක් වෙලා තියෙනවා මේ පාර. පෙට් එක්සෑම් එක 26000ක් වෙලා තියෙනවා. මේක තමයි අලුත් අප්ඩේට් එක. ඒතර ඔයාලා ගෙවීම් කටයුතු කරද්දී ඔයාලා අපිට 15 වෙනිදා වෙද්දී 14 වෙනිදා වෙද්දී ඇප්ලිකේෂන්ස් ඔක්කොම අපිට බාර දෙන්න ඕනේ. 15 වෙනිදා වෙද්දී මේ සම්බන්ධව තියෙන පේමන්ට්ස් එක කම්ප්ලීට් කරගන්න. පේමන්ට්ස් කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම මේ බැංක් පේමන්ට් එකක් කරනවා නම් මෙතන සඳහන් වෙලා තියෙනවා අපේ කිරිබත්ගොඩ ශාඛාවේ කිරිබත්ගොඩ ප්‍රධාන බැංක් account number එක අපේ තියෙන. ඒතකොට මේකට තමයි ඔයාලා පේමන්ට්ස් කරන්න ඕනේ. ඊට අමතරව ඔයාලා සැලකිය යුතු වෙන්න ඕනේ රිසිට් පතේ ගෙවන ලද මුදල, ගිණුම් අංකය, දිනය සහ වේලාව පැහැදිලිව තියෙන්න ඕනේ. මේවා අපැහැදිලිව තියෙන්න බෑ. එහෙමනොත් ගැටලුවක් වෙනවා. ඇත්තටම මේවා පැහැදිලිව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔෆිස් එකට ඇවිල්ලා අනුරාධපුර එතෙන්ට ඇවිල්ලා පේමන්ට් එක කරන්න. ඒතොර කිසි ගැටලුවක් නැහැ. ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕනේ. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සයින් කරලා ඇප්ලිකේෂන් එක අපිට බාර දෙන්න. මොකද ඒකේ විදිහට තමයි ඔයාලගේ සර්ටිෆිකේට් එක නිකුත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව මම හිතනවා ඔබ දැනුවත් ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔයාලට පුළුවන් සාමාන්‍ය වෙනදා කතා කරනවා වගේ ඒ ෆෝන් නම්බර් එකෙන්ම මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම මේ මග හරින්න නැතුව හැමෝම එක්සෑම් එකට ඇප්ලයි කරන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න. බොහොම ස්තුතියි.